නියමු අභිමන් 2026 උතුම් මිනිසත්කමේ අර්ථයන් සර්ව සම්පූර්ණ වන්නේ ක්‍රියාවෙන්මය. නිසි තැන නිසි මොහොතේ නිසි ලෙස ක්‍රියාවට නැගිය හැක්කේ උතුම් හදවත් ඇති මිනිසුන්ටමය. එවැනි තවත් දවසක් මෙසේ නිමාවිය. රත්නදාන ප්‍රජාමන්දිරයේ දහම් පාසල නැත්නම් ධර්මාරාම විහාරස්ථ දහම් පාසලේ සිසු දරුදැරියන්ගේ නායකත්ව අපේ නම් කරලා තියෙන්නේ නියම අභිමාන 2026 කියලා. ශිෂ්‍ය නායක නිර්ලාංඡන පැලදීමේ උත්සවය වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන්. චූටි වෙලාවකට කලින් ඒක මගේ සවනේ වැකුණා. මට හිතුණා වන සිව්පාවන්ටත් බලයක් වෙන්න පුළුවන්, ආදර්ශයක් වෙන්න පුළුවන්, නායකයෙක් බිහි කරන්න, නායකත්වයක් දෙන්න පුළුවන් නම් එය තමයි සැබෑම නායකත්වයේ මෙම්ම කියලා. ඒ වගේ වනසිව්පාවනුත් අපිට යහමගට ගන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ නායකත්වය. ඔබ ඉස්සෙල්ලා මේක බලයක් නෙවෙයි. බැච් එකක් කියන්නේ ඔබට පලන්දවපු නිල ලාංඡනය. ඇත්තටම ඇයි මම පොඩි ප්‍රශ්නයක් අහනවාද මේ නිල ලාංඡනය ලැබුණු ශිෂ්‍ය නායකයන්ගෙන්? මොකද්ද මේකේ අරමුණ? ඇයි අපද ඕගොල්ලෝ නායකත්වයට පත් වුනේ? ඇයි අද ඕගොල්ලෝ නායකත්වයට පත්? නායකයෙක් සතු ගුණාංග මොනවාද? බැච් එකක් දාගන්න තියෙන ආසාවටද? ආදර්ශයක් වෙන්න ඕන හින්දාද? නැත්නම් අනිත් අයට ඕඩර්ස් දෙන්නද? මං හිතන්නේ මං කියපු දෙවෙනි එක තමයි මෙතන වැදගත්ම, අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ කියන එක. අපි වෙලාවට වැඩ කරනවා නම්, අපි අනිත් අයට ආදර්ශයක් වෙනවා නම් අපි ඉස්සරහින් ගමන් කරන එක ඇත්ත. නමුත් අපි පිටිපස්සෙන් කොච්චර කට්ටියක් එනවද කියන එක නෙමෙයි වැදගත්. අපි ඒ කට්ටියට අපි කොච්චර කට්ටියකට අණ දුන්නද, අපි නිසා කොච්චර කට්ටියක් යහමගට ගියාද කියන එකයි නායකත්වයේ සැබෑම වෙන්නේ. ඇත්තටම අද නැත්තේත් ඒකම තමයි. සංඝරත්නයට ගරු කිරීමක් නැහැ. වැඩිහිටියන්ට ගරු කිරීමක් නැහැ. කිසිම කෙනෙක්ට ගරු කිරීමක් නැහැ. අපි අද මේ රටේ නායකයන්ගෙනුත් අපිට අද ඒක බලා ගන්න පුළුවන්.
අපේ ආගමට ජාතියට ගරු කිරීමක් නැතිකම. ඒක මම හිතන්නේ මේ පොඩි කාලේ ඉඳන්ම මේ ඒක පුරුදු කර යුතු දෙයක්. දහම් පාසලෙන් හැම තැනකින්ම ඒක අපි දැන් කතාව පැත්තකින් තියමුකෝ. ඒ වගේම මේ බැච් එකෙන් ඕගොල්ලෝ අද මොනවාද බලාපොරොත්තු වෙන්නේ? බැච් එක ඕගොල්ලන්ට දීලා තියෙන්නේ ඕගොල්ලන්ව විශ්වාස කරනවා මේ විශ්වාසය රකින්න කියලා. නැතු ඕගොල්ලන්ගේ නායකත්වය කියන පුහු අභිමානය ඔළුවට ගන්න එක නෙවෙයි. ඕගොල්ලෝ නිසා කී දෙනෙක් ඉදිරියට යනවද කියන එකයි මෙතන වැදගත් වෙන්නේ. ඔය බැච් එක තනතුර තව ටික දවසකින් ඕව ගැලවෙනවා. නමුත් අපි ආදර්ශයක් වුණොත් අපේ නම ලස්සනට තියාගත්තොත් අපි නිකම් වෙලාවටත් ඒ විදියට හැසිරුණොත් අපිට ওই බැච් එක නැති වෙච්ච වෙලාවටත් අපිට ওই තනතුර නැති වෙච්ච වෙලාවටත් අපිට මිනිස්සු සලකනවා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. බැච් එකට තනතුරට සලකනවා. මොකද ඒකට සලකන්න ඕනේ හින්දා. ඒ නිලයට සලකන්න ඕන හින්දා. ඒ නිල ඇඳුමට සලකන්න ඕන හින්දා. නමුත් ඒක නෙමෙයි එතන වැදගත්. ඊට පස්සෙත් නිල ඇඳුම ගැලුවට පස්සෙත් බැච් එක ගැලුවට පස්සෙත් තමන්ට සලකන්නේ තමන්ගේ කැරක්ටර් එක තිබ්බොත්. බලය නෙමෙයි ඒතර. අන්න ඒකත් තියාගන්න පුළුවන් නම් ඔය දෙක නැති වෙච්ච දවසට ඕගලන්ට ඉතා විශාල වැදගත්කමක් එනවා. ඉතින් අවසානයේට මම කියන්න කැමති මෙතන ප්‍රිෆෙක්ට්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ කවදා හරි මෙතන වෛද්‍යවරු වෙයි, ලොකු ගුරුවරු වෙයි, ලොකු නිලයක් දරන තැනැත්තෝ වෙයි. නමුත් නායකත්වය කියන්නේ අනිත් අය පාලනය කරන එක නෙවෙයි. අනිත් අය ඉදිරියට ගෙනියන එක. මේ බැච් එක දිහා බලන හැම වෙලාවෙම මම නායකයෙක් නෙමෙයි මං ආදර්ශයක් වෙන්න ඕනේ කියන එක විතරක් හිතේ තියාගන්න. ඒ නිසා lead by example, lead with kindness, lead with courage. ඔබ බැච් එකට ගෞරවයක් දෙන්න. ඔබට දීලා තියෙන විශ්වාසය රකින්න. ඒ වගේම ඔබ නිසා තව කී දෙනෙක් ඉදිරියට යන නායකයෙක්ද කියන එක ඔබට බලා ගන්න පුළුවන්. ඒකෙන් සතුටක් ලබා ගන්න පුළුවන් අනාගතයේදී. ඔබ සැමට ජයග්‍රහයි සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමනේ මේ වගේ වචන ස්වල්පය මම මෙතනින් සමාප්ත කරනවා. සියල්ලටම තෙරුවන් සරණයි. ගතයේ රටේ ජීවය රකින්න මගේ පොඩි දරුවනේ සෙනෙහ වඩමින් මගේ රට දෙය සමය සුරකිනු පැටවුනේ සිතේ දුක් ගිනි නිවාසනසිලි සුවය මතුවට හෙට දිනේ ලැබේ ඔබට අපේ සම්බුදු සමිදු සරණින් මතු දිනේ